ලංකාවේ වගේම ඉන්දියාවෙත් ඉතිහාසයේ කියවෙන සත්ව කොටසක් ඉන්නවා. මේ කොටස හඳුන්වන්නේ වානරයෝ කියලා. රාමායනය, මහා භාරතය, හනුමාන් චාලිසා ඒ වගේම තමයි වානරාකෘතිය තුලිනුත් මේ වානරයෝ ගැන තොරතුරු සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ වානරයෝ කියන්නේ ඇත්තටම වඳුරද? රාම කුමරුට ලංකාවට එන්න වගේම රාවණා රජුව පරාජය කිරීමටත් මේ වානරයෝ සහයෝගය දැක්වූ බව අපි හැමෝම දන්න කරුණක්. ඉන්දීය සාහිත්‍ය මගින් ගොඩනගලා තියෙන මේ වානරීන්ගේ ඉතිහාසය අනුව අපිට කෙලින්ම මතක් වෙන්නේ වඳුරන්. ඇත්තටම මේ වඳුරද? වලව්ව ලාංකික ඉතිහාසයේ නොදුටු පැතිකඩ. ආයුෂ බොහෝ වේවා. රාමායනය කියන වීරකාව්‍යයේ සඳහන් වෙනවා රාමසේතු පාලම හදන්න වගේම රාවණා රජුව පරාජය කරන්නත් රාමට වානරයන්ගේ සහයෝගය ලැබුණා කියලා. හනුමාන් කියන වීර චරිතයක් පිළිබඳවත් ඔහුත් වානරයෙක් බවත් සඳහන් වෙනවා. අදටත් හනුමාන් කියන වීර චරිතය ඉන්දියාවේ වගේම ලංකාවේ ජනතාවත් අදහනවා. මේ හනුමාන් දෙවියන්ගේ ප්‍රතිරූපය වානරයෙක් විදිහට තමයි නිරූපණය කරලා තියෙන්නේ. හනුමාන් දෙවියන් වෙනුවෙන් ලියලා තියෙන භක්ති ගීතිකාවක් වන හනුමාන් චාලිසා කෘතියලුත් හනුමාන් දෙවියන් වානරයෙක් බව හඳුන්වනවා. පුරාණ ග්‍රන්ථ වගේම බෞද්ධ ජෛන මූලාශ්‍රවලත් වානරයෝ ගැන සඳහන් වෙනවා. මහා භාරතයේ සඳහන් තොරතුරු වලට අනුව පණ්ඩවයින්ගේ බාලම සහෝදරයා වන සහදේවටත් වානරයින් මුණ ගැසුණු බව සඳහන් වෙනවා. වානරයෝ කිව්වහම කාටත් මතක් වෙන්නේ වඳුරන්න. ඇත්තටම මේ දේවල් කළේ වඳුරද? වානරීන් ගැන ඉතිහාසයේ සඳහන් තොරතුරුත් එක්ක අපි ඉතිහාසයෙන් ප්‍රශ්න කරලා බලමු මේ වානරයෝ කියන්නේ වඳුරද කියලා. ඉන්දීය සාහිත්‍යයේ ඉතිහාස පොත් තුළ ප්‍රධාන වානර චරිත කිහිපයක් ගැන තොරතුරු සඳහන් වෙනවා. පළමු චරිත තමයි හනුමාන්. හනුමාන් කියන්නේ රාමගේ ප්‍රබලතම භක්තිවන්තයා. සුග්‍රීව කියන්නේ රාමගේ මිත්‍රයෙක්. ඒ වගේම රිෂ්කින්දා එහෙමත් නැත්නම් වානර රාජධානියේ පාලකයා වෙන්නේ මෙයා. සුග්‍රීවගේ වැඩිමල් සහෝදරයා වන වාලි වගේම වාලිගේ භාර්යාව වෙච්ච තාරත් වානරයෝ. මේ තාරා කියන දේවියව රාමායනයේ හඳුන්වලා තියෙන්නේ බුද්ධිමත් රැජිනක් විදිහට. මේ කියවෙන වානර චරිත වගේම ඉතිහාසයේ සඳහන් සමස්ත වානරයෝ ඇත්තටම වඳුරද? සාම්ප්‍රදායිකව මොවුන් වඳුරන් හෝ වඳුරන් වැනි ලක්ෂණ ඇති ජීවීන් ලෙස නිරූපණය වෙනවා. ඒත් වානර කියන සංස්කෘත වචනේ කොටස් දෙකකට වෙන් කරලා අර්ථ දක්වන්න පුළුවන්. වන නර. මෙහිදී වන යන්නේ වනාන්තරයක්, නර යන්නේ මනුෂ්‍යයක් හැඳින්වෙනවා. එතකොට වානර කියලා කියන්නේ වනයේ වාසය කළ එහෙමත් නැත්නම් වනවාසී මිනිසුන්. මේ පිළිබඳව ආනත් නීලකණ්ඩන් මහතාගේ වානරාකෘතියේ පැහැදිලිවම තොරතුරු සඳහන් වෙලා තියෙනවා. අද වෙනකොට බොහෝ පරීක්ෂකයන් තුළ තියෙන මතගැටුමක් තමයි මේ වානර කියන ජනතාව දකුණු ඉන්දියාවේ වනාන්තරවල වාසය කරපු ගෝත්‍රික ජනතාව කියන එක. මොවුන්ගේ සත්ව ලක්ෂණ උදාහරණයක් විදිහට ගත්තොත් වඳුරු මුහුණු, වලිග වගේ දේවල් ඔවුන්ගේ වනජීවී ඇස්ල නිසා ආරෝපණය වෙලා තියෙනවා. මොවුන් ඉතා සංවිධානාත්මක රාජධානියක්, සංවිධානාත්මක පාලනයක් වගේම රාජකීයත්වයක්, අමාත්‍ය මණ්ඩලයක්, ප්‍රබල යුදූපක්‍රම පිළිබඳ දැනුමක් තිබූ ඉතාමත් විශිෂ්ට සංස්කෘතියකට උරුමකම් කියූ කොටසක්. මේ බව අපිට අනාවරණය කරගන්න පුළුවන් හොඳම මූලාශ්‍ර දෙක තමයි රාමායනය සහ මහා භාරතය. රාම කියන්නේ උතුරු ඉන්දියාවේ රාජකුමාරයෙක්. රාම නියෝජනය කරන්නේ ආර්ය සංස්කෘතිය. ආර්ය සංස්කෘතියේ ප්‍රමිතීන්ට අනුව දකුණු ඉන්දීයේ වනවාසී ජනතාව නීච එහෙමත් නැත්නම් විකෘති පහත් විදිහට හඳුන්වන්නට මොවුන් කටයුතු කරලා තියෙනවා. මොකද ආර්යයන්ට අනුව ආර්යයන්ගේ සංස්කෘතිය ඉතාමත් උසස්. මේ වීරකාව්‍ය මගින් තම සංස්කෘතිය ඉතාමත් විශිෂ්ට ලෙස දැක්වීම තුළ ආර්යයන් වෙනත් සංස්කෘතියකට උරුමකම් කියන දකුණු ඉන්දීය වනවාසී ජනයා හැඳින්වීමට වානරයන් භාවිතා කරනවා. මේක වර්ගවාදී එහෙමත් නැත්නම් සමාජීයව කොන් කිරීමේ
සංකේතයක් වෙන්නත් පුළුවන්. වානරයන් එහෙමත් නැත්නම් මේ වනවාසී මිනිසුන්ගේ දියුණු සංස්කෘතික සભ્યත්වයේ පිළිබඳ විස්තර ආනන්ද නීලකණ්ඩන් මහතාගේ වානරාකෘතියේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. මේ වානරයන් කියන්නේ වඳුරු විශේෂයක් නොවන බවත් මොවුන් ඉන්දීය පැරණි ශිෂ්ටාචාරවල අවශේෂ වූ ජනතාව විදිහට හඳුන්වනවා. ලක්ෂ්මණ සුග්‍රීවගේ මාලිගාව දුටු බවත් එය උසාවි මන්දිර සහ ගුවන් රථ වලින් සමන්විත වුණු බවත් අලංකාරව සරසා තිබුණු බවත් රාමායනයේ සඳහන් වෙනවා. මේ රාමායනය මගින් ඉතාමත් දියුණු සංස්කෘතික සහ තාක්ෂණික ලක්ෂණ පෙන්눔 කරන මේ වානරයන් එහෙමත් නැත්නම් වනවාසී ගෝත්‍රික මිනිසුන්ගේ සම්පූර්ණ ශිෂ්ටාචාරයම එහෙමත් නැත්නම් සભ્યත්වයම විකෘති කිරීමට පසුකාලීනව වඳුරන්ට සමාන කර දැක්වීම මගින් කටයුතු කරලා තියෙනවා. වානරයෝ කියන්නේ වඳුරුද? එහෙමත් නැත්නම් වනාන්තරයේ වාසය කරපු දියුණු ජන කොට්ටාශයක්ද? ඔයාලගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් කරන්න.